දිනෙන් දින වෙනස් වෙනවා. කලින් අපි Google එකේ දෙයක් සර්ච් කරලා තොරතුරු හෙව්ව කාලේ දැන් ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඕනම දෙයක් කරලා දෙන්න පුළුවන් AI. එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධියේ කාලය. අද මම ඔයාලට කියලා දෙන්නේ Google සමාගම හඳුන්වා දුන්න ලෝකයේ ප්‍රබලම AI එකක් වෙන Gemini ගැන. මේකෙන් ඔයාගේ ෆෝන් එකෙන් කරන වැඩ කොච්චර ලේසි කරගන්න පුළුවන්ද කියලා අද අපි බලමු. ඡාත්‍රා මම චතුරංග. මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ අලුත්ම තාක්ෂණික දේවල් ඔයාලට සරලව සිංහලෙන් කියලා දෙන්න. ඉතින් තාක්ෂණයට ආදරය කරන කෙනෙක් නම් අදම අපිව subscribe කරලා එකතු වෙන්න. මොකද්ද මේ Gemini කියන්නේ? Gemini කියන්නේ Google සමාගම විසින් නිර්මාණය කරපු දියුණුම AI එක. මේකට පුළුවන් අපි දෙන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න. රචනා ලියන්න, ඊමේල් ලියන්න වගේම ඔයා දෙන පින්තූරයක් පවා විග්‍රහ කරලා දෙන්න මෙයාට පුළුවන්. විශේෂම දේ තමයි Gemini වලට දැන් සිංහල භාෂාවත් හොඳට තේරෙනවා. ඔයාලට පුළුවන් සිංහලෙන්ම ප්‍රශ්න අහන්න. Gemini ඔයාට සිංහලෙන් කතා කරන්න පුළුවන්ද? ඔව් මට සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඔයාට මොනවද දැනගන්නට ඕන? ඔයා ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද? මම Google විසින් පුහුණු කරපු විශාල භාෂා ආකෘතියක්. මට විවිධ දේවල් ගැන තොරතුරු දෙන්න, ප්‍රශ්නවලට උත්තර දෙන්න, නිර්මාණාත්මක දේවල් කරන්න පුළුවන්. ඔයාට මගෙන් මොනවද කරගන්නට ඕන? හරි, ඊළඟට අපි බලමු පාසල් යන නංගිලා මල්ලිලා කොහොමද මේකෙන් වැඩ ගන්න කියලා. ඔයාට කවදා හරි හිතලා තියෙනවද මේ පාඩම නම් මට කීයටවත් තේරුම් ගන්න බෑ කියලා? අන්න එතනදී Gemini ඔයාගේ උදව්වට එනවා. Study plans. මට විභාගයට තව මාසයයි තියෙන්නේ. මට මේ විෂය නිර්දේශය ආවරණය කරගන්න ප්‍රායෝගික කාලසටහනක් හදලා දෙන්න. කිව්වම දවසට වැඩ කළ යුතු පැය ගණනත් එක්ක ප්ලෑන් එක දෙනවා. ඉතින් ඔයා IT කරන කෙනෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා Java දන්න කෙනෙක් නම් මට Java දැනුම පාවිච්චි කරලා ඉක්මනින් Python ඉගෙන ගන්න road map එකක් හදලා දෙන්න වගේ command එකක් දෙන්න පුළුවන්. එතකොට ඒ සංසන්දනය කරමින් උගන්වනවා. ඒ වගේම ඔයාට assignment එකක් කරන්න research කරන්න තියෙනවා නම් ටික PDF කියව ඉන්න වෙලාවක් නැත්තම් ඒ PDF එක Gemini ට අප්ලෝඩ් කරලා මේකේ තියෙන වැදගත්ම කරුණු ටික සමරි එකක් විදිහට දෙන්න කිව්වම ඔයාගේ පැය ගණනක වැඩේ විනාඩි ගානකින් ඉවර කරගන්න පුළුවන්. හැබැයි යාළුවනේ මේ මොන දේ කරන්නත් ඔයා දැනගන්න ඕන වැදගත්ම දේ තමයි prompt engineering. ඒ කියන්නේ අපි Gemini ගෙන් ප්‍රශ්න අහන විදිහ. අපි නිකන්ම මට Python උගන්වන්න කියනකට වඩා මම beginner කෙනෙක්. මට Python මුලින් ඉඳන් සරලව ඉගෙන ගන්න සති 4ක plan එකක් හදලා දෙන්න. කිව්වොත් ලැබෙන ප්‍රතිඵලය ගොඩාක් සාර්ථකයි. ඒ නිසා හරියටම ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න. ඔයාට පුළුවන් gemini.google.com කියන වෙබ් අඩවියට ගිහින් නොමිලේම පාවිච්චි කරලා බලන්න. එහෙමත් නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ මෙන්න මේ විදිහට Play Store එකට ගිහින් app එක download කරගන්නත් පුළුවන්.
ඉතින් අයිඩ කරන කෙනෙක්ද නැත්තම් ඉගෙන ගන්න කෙනෙක්ද කියන එක පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. මම චතුරංග Chhatra